අද වීඩියෝ එක මෙන්න මේ ලිකර් චොක්ලට් දෙක ගැන. ඉතින් වැඩි කතාවක් නැතුව යම් අපි මෙන්න මේ ලිකර් චොක්ලට් එක මොන වගේද කියලා කාලා බලන්න. ලිකර් කියලා කිව්වම ඇත්තටම මත් වෙන දේවල් තියෙන කියලා හැමෝම දන්නවා. ඉතින් මේක මෙහි රුමේනියාවේ තියෙන එක චොක්ලට් එකක්. මෙන්න මේ රොෂෙන් කියන බ්‍රෑන්ඩ් එකේ ඇත්තටම චොක්ලට් ගොඩක් රහයි. මේකත් ඒ වගේම බ්‍රෑන්ඩ් ඒ රොෂෙන් කියන එකේම චෙරි ක්වීන් කියන ෆ්ලේවර් එක. කියන්නේ මේකේ තියෙන රෙඩ් වයිනුයි චෙරි තමයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන රම්. ඉතින් අපි කාලා බලමු. මේක රොෂෙන් එකේ ෂූටර් චොක්ලට් රම් ලිකර් කියන එක. මේකේ එක ෆ්ලේවර්ස් තියෙනවා. මේකේ බ්‍රැන්ඩි, විස්කි ඒ වගේ ගොඩාක් ෆ්ලේවර්ස් තියෙනවා. මේ අපි අරන් තියෙන ලිකර් කියන එක. ලිකර් එකේ මේ රම් කියන ෆ්ලේවර් එක. මේ තියෙන ඒ චොක්ලට් එක එකක් අරන් දෙන්නම්. මෙන්න මේ වගේ කැරි 20ක් තියෙනවා. මොහොම හොක්පල්ට හතුලේ එක්ක බේරුණා ඒ ටික. ඔය විදිහ තමයි ඒකේ ලිකර්ස් තියෙන්නේ. ඒක තියෙන්නේ රම් ෆ්ලේවර් එක. මෙහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ චෙරි ක්වීන් කියන එක න දැනට මම කාලා ඉවරයි ඔක්කොම ටික. මේ දෙකයි තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි එක තියෙන්නේ. ඒක ඉස්සරහා මෙන්න මේ වගේ හරි ලස්සනයි. මේක මට gift එකක් හම්බුනේ මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට. මේකත් කාලා බලන්න. මේ චොක්ලට් එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක ඇතුළේ ඇත්තට මම කලින් කිව්වා වගේ වයින් තමයි තියෙන්නේ. වයින් චෙරි තමයි තියෙන්නේ. ඒකත් මම කාලා බලන්න. ඔයකෙත් මෙන්න මේ විදිහට තුල වයින් තියෙනවා. වයින් චෙරි. එහෙම මේ බේරෙනවා පේන විදිහේ වයින්. ආම චෙරි කඩියකුත් තියෙනවා මේක ඇතුළේ මේ විදිහට. වයින් ටික බේරෙනවා නෝම තමයි ලිකර් චොක්ලට්ස් මෙහෙ තියෙන්නේ. මම දාම්තර තව රස ලිකර් චොක්ලට් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න අපේ කරන්න පා.